මට හිතුණා තමුසෙව හතරට කපලා ගමේ කොන් හතරක වල්ලනවා හරිද? ජයන්ත ආපහු ගමට ආපු නිසා දැන් මාලන් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. රසිකා හීනකින්වත් හිතුවේ නැහැ ජයන්ත ආපහු ගමට ඒවි කියලා. නමුත් ඒ දේවල් ඒ විදිහට වුණා. දැන් තියෙන ප්‍රශ්නය තමයි රසිකා මාලන්ට කැමැත්ත දීලා තියෙන නිසා ජයන්ත මේ ගැන දැනගත්තොත් අනිවාර්යෙන්ම රසිකට වගේම මාලන්ටත් කරදරයක් වෙනවා. නමුත් මෙතනදී රසිකගේ පැත්තෙන් මාලන්ට කැමැත්ත දෙන්න සාධාරණ හේතුවක් තිබ්බා. ඒ තමයි ඔයාලට මතක ඇති. එයා එකපාරක් ජයන්තව හොයාගෙන කුරුණෑගල ගිය වෙලාවේදී ජයන්ත වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ කියලා දැනගත්තා. ඉතින් මේ තීරණය උඩ තමයි රසිකා මාලන්ට කැමැත්ත දුන්නේ කියන එක ජයන්ත තව ටික දවසකින් දැනගන්නවා. මොනවා වුණත් දුවගේ තාත්තා විදිහට ආපහු ජයන්ත කතාවට ආපු නිසා රසිකට බැහැ ජයන්ත මග හරින්න. මේ නිසා සරාගේ පවුලේ අයට වගේම රසිකටත් වෙනවා ජයන්තව ආපහු බාර ගන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලා දන්නවා මාලන් කියන්නේ කිසිම දෙයක් ගැන වැඩිය බැරෑරුම්ව හිතන කෙනෙක් නෙමෙයි. මේ නිසා රසිකට වඩා මේ ප්‍රශ්නේදී මාලන් මැදිහත් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ළඟදිම දවසක ජයන්ත සහ මාලන් මූණට මුණ ගැහෙනවා. ඊට පස්සේ මාලන් කියනවා මෙච්චර කාලයක් ඔයා රසික ගැන බලන්නෙවත් නැතුව ඉඳලා දැන් ආපහු ගමට ආවට මට කරන්න දෙයක් නැහැ. රසික මට කැමැත්ත දීලායි තියෙන්නේ කියලා. ඔන්න ඔතනදි තමයි ජයන්ත සහ මාලන් අතර පළමුවෙනි සටන යන්නේ. කොහොමත් මාලන්ගේ කටට බ්‍රේක් නැති හින්දා ජයන්තත් එක්ක ළඟදිම වලියක් දාගනි. හැබැයි මේ ප්‍රශ්නේදී ආපහු සරා මැදිහත් වෙනවා. මොකද සරා තමයි මාලන්ට කැමැත්ත දුන්නේ රසිකව බඳින්න. නමුත් හදිස්සියෙම වුණ මේ සුදුවීම නිසා ඇතිවෙන්න ප්‍රශ්නෙන් මාලන්ව බේරගන්න ලොකු වගකීමක් සරාට තියෙනවා. අන්න ඒ නිසා සරා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා විසඳනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ජයන්තගේ පැමිණීම ගැන? ඔයාගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. මං ගෙහින් එන්නම්. පරිස්සමින් ඉන්න. මං ඔයාගේ ආදරණීය